turbines ගත්තොත් අපි turbines වල action එක අනුව කොටස් දෙකකට බෙදනවා. reaction මේක impulse reaction impulse කියලා. ඒතකොට reaction එක අපි බෙදනවා තව කොටස් දෙකකට. Francis අනිත් එක කප්ලා. impulse එකත් එහෙම කොටස් දෙකකට බෙදනවා. Pelton wheel අනිත් එක cross flow. හරි. මම මේක classify කරන එක එක විදියට. හරි දැනට මේක ලියා ගන්න. classify කරන එක එක විදියට. ඉස්සරහට තියෙනවනේ එක ප්‍රශ්න. टर्बाइन ගත්තොත් टर्बाइन තියෙන මේක රියැක්ෂන් එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ටයිප් එක මේක ආවේගී කියලා කියන මේක ප්‍රැන්සිස් කප්ලාන් පෙල්ටන් වීල් ක්‍රොස් ෆ්ලෝ. අර තමයි ක්ලාසිෆිකේෂන් එක එහෙම නැත්නම් ක්ලාසිෆයි කරොත් टर्बाइन. හරිද? ඒතකොට ක්ලාසිෆයි කරලා තියෙන මොන විදියටද කියලා අහුවොත් මේක ටයිප් එක අනුව. හරිද? according to the types of turbines we can classify into two reaction and impulse. හැබැයි reactions ගත්තන් පස්සේ ප්‍රැන්සිස් කප්ලාන්. එතකොට මේ ඇවිල්ලා නම් ටර්බයින් වල නම්. එතකොට ප්‍රැන්සිස් එක ටයිප් එකක්. කප්ලාන් කියන එක ටයිප් එකක්. එතකොට මේ ටර්බයින් ටයිප්ස් ටයිප් එක වර්ග අනුව ක්ලාසිෆයි කරාම. ඉතින් ඒක මූලික වශයෙන් අපි ක්ලාසිෆයි කරනවා රියැක්ෂන් ටයිප්. එතකොට රියැක්ෂන් ටයිප් එකට මේ මෙතෙන්ට දාන්න පුළුවන් මේ තව මොකක්ද එක? මොකද ගන්නේ තව එකක් දාන්න පුළුවන්. මොකද්ද? දැන් අපි මේ හයිඩ්‍රෝ වල ඉඳලා තමයි මේ ආවේ. මේකට මම ඇඩ් කරනවා තව කවුද? මල්ටි ස්ටේජ් ඇක්සියල් ටර්බයින්. අපි ඒකත් ඇඩ් කරන්න පුළුවන් ඕනේ නම්. කියන්නේ මුල් ඔක්කොම ගත්තොත් මෙතෙන්ට අපිට ඇඩ් කරන්න පුළුවන් තව එකක් රියැක්ෂන් ටයිප් එකේ තියෙන මල්ටි ස්ටේජ් multi stage axial turbine එහෙම නැත්නම් මේ අර steam turbine gas turbine අර aircraft වල තියෙන turbine එක ගත්තොත් ඒවා multi axial එහෙම නැත්නම් multi stage කීපයක් තියෙන එකම axle එකේ තියෙන turbine ඒවා ඇවිල්ලා reaction type එක. ඒතර reaction කියන්නේ දැන් impulse කියන්නේ direct වදිනවා turbine එකට direct වදිලා කරකිනවා නම් වතුර හරි steam හරි කෙලින්ම ඇවිල්ලා වදිනවා නම් ඒක impulse කැටගරියට යන්නේ. reaction කියන්නේ මෙයාට ඩිරෙක්ට් එන්නේ නැහැ. නිකන් හිරවීමක් කළා එහෙම නැත්නම් මෙයාව කරකවන්න තත්ත්වයට පත් කරන එක තමයි reaction එක කරන්නේ. ඒ කියන්නේ දෙයක් අර කෙලින්ම නෙමෙයි ඒකේ ප්‍රතිඵලයක් විදියට කරගෙන වෙනවා මෙයාට. අන්න ඒ කැටගරිය තමයි reaction කියලා කියන්නේ. ඉතින් ඒ අපි ඉස්සරහට කතා කරනකොට තව පැහැදිලි වෙයි. මොකද දන්නවා ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා. නමුත් මේක තව පැහැදිලි කිරීමක් විතරයි මම මේ කරන්නේ. ඊට පස්සේ අපි යමු මේ ඇවිල්ලා types හරිද? turbine types turbine වර්ග. 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ classify turbines used in hydropower plant according to the water head. හරිද? water head එක අනුව classify කරන්න කියලා කියනවා. අන්න උස අනුව turbine වර්ගීකරණය කරන්න කියලා කියන්නේ. උස අනුව. ඒකත් අපි ලියාගමු. පළවෙනි එක high head එක. high head කියලා කියන්නේ 300 meters වලට above නැත්නම් above 300 meters above 300 meters. example එක another Pelton wheel
කොහෙද අපිට දකින්න හම්බ වෙන්නේ ලක්සපාන් පවර් ස්ටේෂන්. හරි. ඊළඟට දෙවෙනි කැටගරිය මීඩියම් හෙඩ්. ඒක ඇවිල්ලා between 30 meter to 300 meters. හරිද? example Francis. කොහෙද තියෙන්නේ? Victoria. PS. තව තියෙනවා මම එකක් ගත්තේ. කුකුලේ ගඟ, රන්දෙනිගල, රන්ටැඹි. ඊළඟට low head. low head ගත්තොත් low head කියන්නේ below 30 meter. example එක විදිහට ගන්න පුළුවන් කප්ලාන්. කොහෙද තියෙන්නේ? උඩවලව. PS. එහෙම නැත්නම් ඉංගිනියාගල PS. මිනි හයිඩ්‍රෝ වලක් තියෙනවා. මේ අපි ක්ලාසිෆයි කරලා තියෙන්නේ හෙඩ් එක ගන්න. හයි හෙඩ් නම් අනිවාර්යෙන් පෙල්ටන් වීල්. හරි පෙල්ටන් වීල්. ඒතර මේ පෙල්ටන් වීල් කියන්නේ ඉම්පල්ස් කැටගරියේ තියෙන ටර්බයින් එක. ඒතර මීඩියම් හෙඩ් එකට ගන්න 30 to 300 meters. සාම්පල් එක ෆ්‍රැන්සිස්, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, කුකුලේ ගඟ ඔය වගේ තැන්වල තියෙනවා. තව මොනවාද? ගත්තොත් පිමේ ඉංගිනියාගල ෆ්‍රැන්සිස්ද තියෙන්නේ. ඉංගිනියාගල හෙඩ් එක මීටර් 10ක්වත් නැහැනේ. උමාඔය පවර් ස්ටේෂන් එකේ පෙල්ටන් වීල් ටර්බයින්ද තියෙන්නේ කියලා අහන උමාඔය කෙනා මම දන්නේ නැහැ. ඔක අහන්න ඕන. හරි. ඒක මම බලලා කියන්න. හරි ඒක මම චෙක් කරලා කියන්න ඉංගිනියාගල. මිනි හයිඩ්‍රෝ වල අනිවාර්යයෙන්ම කප්ලාන් තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට ටියුට් එකේ තියෙනවා කප්ලාන් එකේ ෆොටෝ එක. හරි. ඊළඟට අපි ටර්බයින්ස් ටික පොඩ්ඩක් බලමු මේ තියෙන ටියුට් එකේ. right. පෙල්ටන් වීල් තමයි සාමාන්‍ය අපි පොඩි කාලේ ඉඳලම මේ නිකන් ටර්බයින් එකක් කියලා දැක්කනම් අපි දන්නේ මෙන්න මේ ෆෙල්ටන් වීල් කැටගරියේ ටර්බයින්. ඉතින් විදුලි බල මණ්ඩලයේ තියෙන ලෝගෝ එකත් හදලා තියෙන්නේ ෆෙල්ටන් වීල් එක අරගෙන. ඉතින් ඒක නිසා ලංකාවේ පළවෙනි ටර්බයින් එකත් නිකන් ෆෙල්ටන් වීල් නිකන් නේ ෆෙල්ටන් වීල් තමයි. ඉතින් ඒ පරණ ෆෙල්ටන් වීල් ටර්බයින් එකක් විදුලි බල මණ්ඩලයේ හෙඩ් ඔෆිස් එකෙත් මේ ඉස්සරහා හයි කරලා තිනවල මතක විදිහට පවර් ස්ටේෂන් සමහර ඒවාත් ඉස්සරහා මේක හයි කරලා තියෙනවා. අර සිහි වටනවා වගේ. right. දෙවැනි කැටගරිය තමයි ওই ෆ්‍රැන්සිස් කියන එක. හරි. ෆ්‍රැන්සිස් එක එතකොට වටෙන් වතුර ඇවිල්ලා පහළට තමයි යන්නේ. ඒ සිදුරු වලින් ඇතුල් වෙලා මෙයාත් කරකවාගෙන මොකද මේකේ මෙහෙම මේ රූපසරහන මෙහෙම දෙබඩ පොඩි ඇන්ගල් එක තියෙනවා ඇක්චුලි. ඇත්තම ෆොටෝස් ටික ඕනනම් පෙන්නන්න. නමුත් විභාගෙට ලොකු වටමාත් අවශ්‍ය නැහැ. බලමු අපි වෙලා තිබ්බොත් කතා කරමු. කප්ලාන් එක ඔන්න වගේ මේ නිකම් අර ගෙදර තියෙන ෆෑන් එකක් වගේ. හරි. අනිත් එක මේකේ බ්ලේඩ්ස් රොටේට් කරන්න පුළුවන්. අපිට ස්පීඩ් එක වෙනස් කරන්න ඕන නම් බ්ලේඩ් වල ඇන්ගල් එක වෙනස් කරන්න හැකියාව තියෙන කප්ලාන් ටර්බයින් එකේ. අනිත් ඒවායි අපිට එහෙම ඇන්ගල් වෙනස් කරන්න බෑ. නමුත් කප්ලාන් එකේ බ්ලේඩ්ස්